සුබ දවසක් කියලා ඔක්කොම පිළිගන්නවාද? අපි අද කතා කරමු ඇතුවත් බැරි නැතුවත් බැරි දේශපාලනය ගැන. දේශපාලනය කියන්නේ මොකක්ද? ඒ දේශපාලනය කියන දේ අපි දැනගන්න ඕන. එදා ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් කියනවා දේශපාලනයෙන් තොර ජීවිතයක් කිසිම කෙනෙකුට නැහැ. දේශපාලනයෙන් තොර ජීවත් විය හැක්කේ එක්ක මනුස්සත්වයට ඉහළින් සිටින දෙවි කෙනෙකුට හෝ මනුස්සත්වයට පහළින් සිටින තිරිසනෙකුට පමණයි. අපි මුලින්ම කතා කරමු මිනිස් සමාජයක අත්‍යවශ්‍යම එහෙම නැත්නම් මිනිස් සමාජයක තැනුම් එකකේ දේශපාලනය. දේශපාලනය කිව් කලින් ඔල කවුරුත්ම දන්නේ පක්ෂපාත වූ දේශපාලනය. කවුරුත් දන්නේ නැහැ සර්වජන ඡන්ද බලය කාටද ලැබුණේ? සර්වජන ඡන්ද බලය මොකද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එහෙම නැත්නම් 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැන් ඉන්න පාලකෙක්වත් කියලා තිබ්බොත් ඒක ගොඩක් වටිනවා. අපි බලමු පුද්ගල ජීවිතය හා බන්ධී පවතින සමාජ ආර්ථික ශිල්පීය වෘත්තීය හා ලලිත කලා. ඒ කියන්නේ පුද්ගලයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම තියෙන සමාජීය ආර්ථිකය ශිල්පීය හා වෘත්තීය එහෙම නැත්නම් කලා ශිල්පයන් මේ සියල්ලම හැදිලා තියෙන්නේ දේශපාලන ඒකකයේ තුල රැඳී පවතිනා බවක්. අපිට දේශපාලන විද්‍යාව එහෙම නැත්නම් දේශපාලන පිළිබඳව අධ්‍යයනය කිරීමට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි දේශපාලන ගැන කතා කිරීමේදී ඉතාමත්ම ඉහළ තලයක සිටින කාල් මාක්ස් ඇතුළු මාක්ස්වාදී සමාජය මේක දැක්කේ මෙන්න මේ විදිහටයි. රාජ්‍ය බලය පිළිබඳ අරගලය දේශපාලනය. රාජ්‍යයක බලයක් පවතින්නේ ඒක සංවර්ධනය වෙන්නේ මෙන්න මේ කියන කරුණු හින්දා. මෙන්න මේ තැනුම් මේකක එහෙමනම් රාජ්‍ය බලය පවතිනා වූ ප්‍රධානම ඒකකයේ දේශපාලන කේන්ද්‍රයයි. වගේම දේශපාලනය පිළිබඳව නිසියාකාරව එහෙම නැත්නම් අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට අපි ජින් බොඩෑන්, ටොම්ස් හොබ්ස්, මැක්ස් වෙබර්, රොබ්සන් වගේ අය පෙන්වා දෙන්න පුළුවන්. මේ අය දක්ව ප්‍රධානම මතය තමයි දේශපාලනය යනු බල අරගලයකි. එලෙසම ඇමරිකානු දේශපාලනඥයෙකු වන හැරල් ලැස්වෙල් අනුව දේශපාලනය යනු කාට කුමක් මොන හේතුවක් හින්දාද යන්න නිසියාකාරව දක්න නොලැබුණත් මෙහි ප්‍රධානම අරමුණ දේශපාලනය යනු බල අරගලයක් කියන්නේ. එලෙසම කාල් මාක්ස්ලා ඇතුළු පිරිස එයාලා ධනවාදයට විරුද්ධව සමාජවාදය කේන්ද්‍ර කරගෙන සටන් කරපු පිරිස. එයාලගේ මතයත් ඒ වගේමයි. දේශපාලනය යනු බල අරගලයක මතවාදයක්. මෙන්න මේ වගේ කරුණු ටිකක් තමයි අපිට අද කතා කරන්න පුළුවන් උනේ. අර දැකලා ඇති මේ නාට්‍ය එකක් අතම ගියොත් මේකේ තියෙන්නේ තිර රචනයක් කිව්වොත් ඒක නිවැරදි. ඇත්තම කිව්වොත් ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. මොකද මම කතා කරන දේවල් වලදී අනිවාර්යෙන් පොයින්ට් එකක් වෙන්න ඕනේ. මේ දේවල් කවුද කිව්වේ කොහොමද කිව්වේ කියන්නේ. එහෙම නැති වුණොත් මේ කරන වැඩේ බොරුවක් වෙනවා. මේ සියලුම සාක්ෂි ඇතුවයි කියන්නේ අලවන විදිහට මේ ටික චෙක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මොන හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒ දේවල් මෙතන දාන්න පුළුවන් සහ ජීවිතය ගැන අපි ඉස්සර කතා කරමු. ඒ වගේම එහෙනම් ඔයාලට සුබ දවසක්. තේරුණා කියලා කමෙන්ට් එකක් දාන්න. මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඒ දේවල් දාන්න. හොඳයි නම් ලයික් එකක් දාගෙන සපෝට් එකක් දීගෙන යන්න.